ඕන්න ඉතින් ඔයාලට මේ රජතුමා ගැනත් විස්තරයක් කියලා දීලා ඉන්න එක හොඳයි කියලා මට හිතුණා. තම පිය රජතුමාගේ මිය යෑමෙන් පස්සේ උඩරට රාජධානියේ කිරුළ හිමුුනේ මේ කුමාරයාටයි. ඉතින් මේ රජතුමා කෙලිදෙලෙන් ළමාවිය පසු කරලා උස්මහත් වුණා. රජකමට උරුමකම් කීම මිසක් ඔහුට රාජ්‍ය පාලනය කිරීමක් ගැන මනා අදහසක් තිබුණේ නැහැ. නමුත් පිය රජතුමා ඉතා දක්ෂ ලෙස රාජ්‍ය පාලනය කළ රජෙක් නිසා දක්ෂ යුද සේනාවක්ද විශාල ඇත් සේනාවක්ද අශ්ව සේනාවක්ද වටිනා මාලිගාවක් සහ වතු පිටි කුඹුරු මේ සියල්ලම මේ රජතුමාට උරුමයෙන්ම හිමි වුණා. ඔහු හිතූ දේම කිරීම තමයි ඔහුගේ සිරිත. කවුරුන් හෝ ළඟ ඉඳන් ඔහුගේ කනට දැමූ දේ පිළි අරගෙන ක්‍රියා කිරීම තමයි ඔහුගේ සිරිත. මිත්‍රවරුනි, අපි මුත්තව සූක්ෂම ලෙස වට කරලා අත්අඩංගුවට ගමු. හැබැයි මේ අවස්ථාවේ නුඹලා හොඳ කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. ඒ මොකද දන්නවද? මේ මුත්තා කියන්නේ නිලමෙල 8 දෙනෙක් මරපු මහා මිනිමරුවෙක්. සවන් දෙන්න අන්න උඩරට රාජධානී රජතුමාගේ අනපරිදි විශේෂ කාර්ය බලකාය විසින් අපි නොබව ආක්‍රමණය කර ඇත. ආයුධ බිම තමා යටත් වෙන්න. මහාම ආයුධ බිම තමා යටත් වෙන්න. මිත්‍රවරුනි, ඔහුගේ ප්‍රතිචාරයක් නොමැත. එම නිසා ඔහු නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් අපහා සටන් කිරීමට සූදානම් වෙනවා විය හැකියි. එම නිසා අපි ඊටාම කල්පනාකාරීව එතනට ක්‍රමක්‍රමයෙන් ළඟා වෙමු. නිශ්ශබ්ද වන්න. ඔහු තද නින්දේ පසු වෙන්නේ. අපිට ඉතා ලේසියෙන්ම ඔහුව අත්අඩංගුවට ගැනීමට පුළුවන්. මොත්තේ අවදි වෙනවා. නොබව අත්අඩංගුවට ගැනීමටයි අපි පැමිණ සිටින්නේ. අවදි වෙනවා. කවුද? මොකෙක්ද? මොකටද මේ කෑ ගහන්නේ? මොකක්ද? මොත්තේ, අන්ද උඩරට රාජධානියේ මහරජතුමාගේ අනපරිදි නුඹව අත්අඩංගුවට ගැනීමටයි අපි පැමිණ සිටින්නේ. අත්අඩංගුවට නෙමෙයි ඕයි. මොන මගුලේ යන්න හරි මම කෝට් බෑය දාගෙන මූණකට හොදාගෙන ලෑස්ති වෙනකම් පොඩ්ඩක් ඉඳහල්ලා. එහෙනම් ඉතින් ඉක්මන් කරලා ලෑස්ති වෙනවා. අපිට ප්‍රමාද වෙනවා. මොන වින්නේ අයියද්ද ඒ පාර මේ වෙන්න යන්නේ. ඒ තිතින් පැනලා යන්න කියලා ඒක හින්දා සද්ද නැතුව දැන් ඉතින් මූන්ත් එක්ක ගිහිල්ලා බලනවා මොකද්ද වෙන්න යන්නේ කියලා. හරි, දැන් ඉතින් කියාපල්ලාකෝ උඹලා මොකටද මාව අරගෙන යන්න හදන්නේ? මොකද මම මේ රාජ්‍ය විරෝධී වැඩක්වත් කොලාය? ඒවා නුඹ රජු ඉදිරියේ පවසන්න පුළුවන් මාලිගාවට ගිහින්. දැන්ට ආයුධ එහෙම මොනවා හරි තියෙනවා නම් ඒවා අපිට බාර දීලා අපිත් එක්ක මහ රජතුමා බැහැ දකින්න මාලිගාවට යමු. ඕන්න ඔය විදියට මුත්තවත් කැඳවාගෙන අර රාජ්‍ය සෙබළු කණ්ඩායම මාලිගාවට ගියා. මුත්තේ, රටේ සාමය කඩ කරපු බවටත් රාජ්‍ය විරෝධී ක්‍රියා කරපු බවටත් මට මගේ රාජ්‍යයේ බුද්ධි අංශ වාර්තා කරලා තියෙනවා. ඒ නිසා මම නුඹව අත්අඩංගුවට ගන්නවා. ඒ විතරක් නෙමෙයි, නුඹ සතියක් ඇතුළත නුඹට නිදහස් වීමට අපිට අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒ සඳහා නුඹ සටන් කළ යුතුයි. ඒ අයෙක් මා 7 දිනකින් පසුව නුඹට ඉදිරිපත් කරනවා. හටන් කරන්න? කායක හටන් කරන්නද මහරජතුමනි? මම මේ පාරේ පය ගහලා යන්නේ බොහොම අමාරුවෙන්. මට නුඹගේ නිදහසට කාරණා ඇවැසි නෑ. සෙබළ, මොහුව රැගෙන ගොස් සිරකුටියේ දමනු. මම වගේ නිලමෙල 8 දෙනෙක් මරපු මහා මිනිමරුවෙක් කන්ද උඩරට රාජ්‍යයේ රජතුමා අත්අඩංගුවට අරගෙනලු.